මේ ස්ටිච් කෙනෙක්ව අද ගන්නෙ නෑ මට මේ එක්කෙනෙක්ව මගේ හොඳම යාළුවා අරන් දෙනවා කිව්වා. මේ නම් ඉතින් අපේ ෆැමිලි එකේ ගන්න දෙයක් නැති එක්කෙනා. දැන් ගර්ල්ස් එක එක්කන් යන්නේ ලස්සන ෆ්‍රොක්ස් තියෙන ෂොප් එකකට තමයි. ඒක කියුට් අනේ මට දැන් ඒක ගන්නම ඕනේ. මං වැරදි නෑ. ඒක වැරදි නෑ. ඔහා වැරදි. මේ මගේ යාළුවා මේ එයාගේ නංගි. නංගි මගේ ෆෑන් කෙනෙක් කිව්විති. ඔයා යන්න ආදි පැත්තකට. නංගි මගේ ෆෑන් කෙනෙක්. මේ බ්ලොග් එකේ තියෙන එන්ට්‍රන්ස් එකේ එක්සිට් එකේ විතරයි. අර පුෂ් ගයිස් මමගේ කොණ්ඩේ දාලා Hi guys, අද මම ඔයාලට අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ඊයේ හදිසියෙම කොළඹ ඉඳලා අපි ගමේ ආවා. මට ඒකේ vlog එක මුකුත් වීඩියෝස් කැප්චර් කරගන්න උනේ නැහැ ඒකට. ඉතින් මම අද vlog එක ස්ටාර්ට් කරනවා. තාම වොයිස් එක සෙව හැදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අද මගේ කසින්ස්ලාත් එනවා කිව්වා මෙහි ගමේ. ඉතින් ඒ නිසා යාළුවත් එක්කම කොහේ හරි යන්න කියලා තමයි ආවේ. දැන් මේ අපි යන්න රෙඩි වෙලා දැන් ඉන්නේ. භාගයක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ඩවුන් සවුත් වල ලස්සන ප්ලේස් එකකට තමයි යන්නේ. අපි බලමු. මගේ vlog එකත් එක්ක ඉන්න. ඔව් මම ඒක කියන්න ගිහිල්ලා මම ආයෙමත් ඒක කිව්වේ නෑ මේ. මම ඒක තමයි කියන්නේ ගියේ. ඔය බයික් වල යන අය තමයි ගොඩක්මනේ. මේක පස්සේ මේක ගෙලින්ම මෙහෙම පල්ලෙට යන්න උතන කිලින්ම ආපුවා. ඒක දවසම මේ බයික් එක එක්කෙනෙකුත් හෙල්මට් එකට මේ ෂට් එකට මූණම මේ විලා තිබුණා. අපි ගාල්ලේ ගිහින් එනකොට ඩවුන් සවුත් වල ගෝල් තමයි යන්නේ. කේලුත් ඉන්නවා පිටිපස්සේ. තව අයියා කෙනෙකුත් ඉන්නවා. යා පොඩ්ඩක් කැමරා ෂයි වෙන්නන්නේ නැහැ. මේ නම් ඉතින් අපේ ෆැමිලි එකේ ගන්න දෙයක් නැති එක්කෙනා. දැන් අපි එක්සිට් වෙනවා. කොහෙන්ද අපි එක්සිට් වෙන්නේ බිමේ? Turn left. හික්කඩුව නේද? කඩුව නන්නේ බද්දිනේ. බඩගිනි කාට? නැද්ද? බඩගින්න වෙන්න බෑ. එයාට නිදිම දෙනිය එපා අම්බෝ කොණ්ඩේ යාගේ. පිස්සුද? කව් කෙනෙක් ඉන්නව ඇඟට පනිනවලු මෙයාගේ. අපි තැඹිලි බොන්න ආවා. කවුගෙනෙක් දැක්කා. කොතනද? මේ හයිවේ එක ළඟ. ඔයා නිදාගත්තනේ. ඒ. රසයි තැඹිලි. බ්‍රෙක්ෆාස්ට් එක මේ. තැඹිලි තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක. මට වෙන්නේ නැහැ. අයියෝ අර්තියනේ. දුරදී. අර දෙකක්ම තියෙනවා. මේ මේඩිය හැබැයි මාර බීච් වයිබ් එක තියෙනවානේ. අර හික්කඩුව කිව්වම සීනිකම දේවාලය. ලස්සන නේදනේ? වියගයියට පොල් ගෙඩියක් ගන්න ඕනේ. කාටද ඔයාට පොල් ගන්න ඕනේ? නිකන් ගන්න නිකන් පොල් ගෙඩියක් ගන්න. අපි ආවා කැස්බෑව බලන්න. ගිහින් බලමු අපි කොහොමද කියලා. කොවිමෙත්. චූටි පැටව තුන්දෙනෙක්. ඔව් චූටි පැටව තමයි. කියුට් අරේ චූටි පැටව. මේ විතරක් තියෙනවා. මේක එක්කෙනෙක් ඉන්නේ දැන්. දෙන්න අර අතන ඉන්න එක්කෙනෙක් නේ? නෑ ඒක නෙමෙයි මේ හරි යට ඉන්නවා. නැහැ ඒ අර ෆොටෝ එක වැටිලා තියෙන්නේ. මේ අත එක්කෙනෙක් ඉන්නවා. තව ඔව් නේ. මේ මෙයාලා අපිට ගෙදර ගිහිල්ලා හදන්නත් ඇයිනේ. ගෙදර ගිහිල්ලා හදන්න. කේනුට ගෙදර ගිහින් හදන්න ඕනෙලු මෙයාලව. චූටි නිසාද? අන්න දෙන්න රණ්ඩු කරනවා. අස්සනයි. අපි දැන් කැස්බෑව බලලා යනවා. අපි ඊට පස්සේ කොහෙද යන්නේ කියලා බලමු.
අවුව ගොඩක් රස්නේ. බෝට් රිපෙයාර් කරන තැන. හා? ඕ ලොකු. අපි හික්කඩුවේ ගියා. එහෙ ගිහිල්ලා කැස් බෑවොත් බලලා දැන් අපි ආයේ ගාල්ලට යනවා. හික්කඩුවේ බීච් එකට ගියේ නෑ මේ වෙලාව යන්න බෑ බීච් එකට. ඒ නිසා මේ දැන් ගාල්ල යනවා. හික්කඩුව යන කවුද ප්ලෑන් එක? කාගේ ප්ලෑන් එකද? මොඩේගේ ප්ලෑන් එකට ආවේ හික්කඩුවේ. මේ දැන් ආයේ ගාල්ලේ ගිහිල්ලා ගාල්ලෙන් මාතරට ගිහිල්ලා ගෙදර යනවා. ගාල්ල ටවුන් එක මේ. මේ ගෝල් ෆෝර්ට් නේ. ක්ලොක් ටවර් එකත් තියෙනවා. අපි ආවා ගෝල් ෆෝර්ට් එකට. ලොකු අවුවක් තියෙනවා පොඩි අවුවක් තියෙනවා. ආ කෙරුවෙන්න උලග නිසා හැබැයි ඌ දෙන්නේ නෑ අඩුයිනේ. අපි දැන් යනවා අයිස්ක්‍රීම් කන්න. මොකද්ද? වර්ම. මේක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි. මේ තමයි ගෝල් ෆෝර්ට් එකේ ලයිට් හවුස් එක. අපි දැන් ෆෝර්ට් එකෙන් එළියට යනවා. විවිධ හරියට තැනක් කියන්නකො යන. හිකඩුවේ ගියා හිකඩුවේ සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස්. හිකඩුවේ ගියා හිකඩුවේ ගිහිල්ලා මේ කැස් බෑග් වලලා ආවා. දැන් ෆෝර්ට් එකට ගියා. චුට්ටක් වාහනෙන් බැලලා අයිස්ක්‍රීම් එකක් කාලා ආයෙත් යනවා. දානවා. මේ ඩ්‍රයිවර් තමයි වැඩේ. ඔගේ යාළුවත් බලනවා. යාළුවට වේර තමයි දාන්නවා. මේ පාරන ලස්සනයි නේ. බහැලා පයින් යන්න තියෙන ටික අපි දැන් යනවා. අච්චාරුවක් එම අරන් යන්න. ජූස් එකක් අච්චාරුවක්. බීච් එකට ගොඩක් දුන්නේ. එතනින් පල්ලෙහා බීච් එකක් නෑ. එතනින් පල්ලෙහා. අපි පන්සලට ගිහිල්ලා දැන් යනවා ජංගල් බීච් එක පේන්න චුට්ටක් පේන තැනකට විතරක් යනවා. මේ ගොඩක් දුර යන්න තියෙනවා පයින්. ලිසයි ඒ මාර කැලේ නෙමෙයි සද්දය කියන්නේ මොනවද ඒකට? ඔව් එතනින් බලලා යමු. අපි දැන් රූමස්සලත් ගිහිල්ලා ජංගල් බීච් එකටත් ගිහිල්ලා දැන් යනවා මාතර. ගිහිල්ලා කාලා ගෙදර යනවා. කොහොමද එක්ස්පීරියන්ස් එක බිමේ? අතිවිශිෂ්ටයි. අවුවේ ගිහිල්ලා රතුයි නෝ. බයි. මේ බ්ලොග් එකේ තියෙන එන්ට්‍රන්ස් එකේ එක්සිට් එකේ විතරයි. අපි මාතරට ආවා. දැන් තමයි අපි කන්න ආවේ. දැන් යන්නේ. මහිනද? අර මාතර බීච් එක. එංගේ සයිස් එක. කණේකේ සයිස්. බයි බයි මාතර. 2000 years later. හයි මම ගමේ ගිහින් ඇවිල්ලා දැන් ඉතින් අපි අද යනවා මගේ මේ මම කලින් vlog එක ගැන අපි යාළුවා එක්ක අද යන්න හදන්නේ චුට්ටක් එළියට. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. දැන් ගමේ ගිහින් ආව නිසා ඉතින් අර ඒකේ vlog එකේ ඔක්කොම ටික මදි මේකට දාන්න. ඒකේ ලොකු vlog එකක් ගන්න බැරි වුණා. ඒ නිසා අද යනවා යාළුවා එක්ක. මේ මගේ යාළුවා මේ එයාගේ නංගි මගේ ෆෑන් කෙනෙක්ලු ඉතින්. ඔයා යන්න ආදි පැත්තකට. නංගි මගේ ෆෑන් කෙනෙක්ලු. එයා ඉන්නවා ඉන්න ලස්සනට කියුට්. නෑ මෙතනින් ආවනම් ලේසි ඉස්සරහ. ලොක් කරනවා.
දැන් ගර්ල්ස් එක එක්කන් යන්නේ ලස්සන ෆ්‍රොක්ස් තියෙන ෂොප් එකකට තමයි. බලමු. ඔයා පේනවා. දැන් අර කොයා බලන්නේ ඔයාට අඳින්නද? ඔව් මම මහත් වෙන අඳින්න. ඔයාට ඒක අඳින්න බැහැනේ. මගේ කොණ්ඩේ මම දාගත්ත මෙහෙම. අර පුෂ් නම්. ගයිස් මමගේ කොණ්ඩේ දාගත්ත මෙහෙම. බයි. ඒක කියුට්. ඔයා මොනවා ගන්නද ආවේ ආදි? කෙල්. ආදි කියන්න ආදේ. මම ගොඩක් දේවල් ගන්න ආවා. මේ වෙලාවේ ඒවට සල්ලි නෑ. බට් මේ වෙලාවේ මම නැහැ. ඒක කියුට් අනේ මට දැන් ඒක ගන්න ඕනේ. ඒක ලස්සන යාද. මං ගන්නනේ. කේනු මාත් එක්ක තරහ වුණ නිසා යාව දාලා ආවා. දැන් යාළුවෝ නෑ. ඒක ගත්තා. අනේ හවුරු කණ්ඩේකට ආසයි. මා වීඩියෝ කරනවා මෙයා. මේ ස්ටිච් කෙනෙක්ව අද ගන්නෙ නෑ මට මේන් එක්කෙනෙක්ව මගේ හොඳම යාළුවා අරන් දෙනවා කිව්වා. ඔයා බ්ලොග් එක බලනවනේ මට අරන් දෙන්න. මට වැටෙනවා. මට පෙන්නන්නම ගේම් එකක් ප්ලේ කරා. මෙයා ඒක වීඩියෝ කරලා නෑ. මම ඒක ලස්සනට ප්ලේ කරා. මෙයා වීඩියෝ කරලා නෑ. වීඩියෝ එක අල්ලගෙන ඉන්නවා. රෙකෝඩ් කරලා නෑ. මොඩියා. එන්න මොඩියා. Wah, ikut mau. Mandi ini. Biar nama.